හැලෝ ඉතින් කොහොමද අද වීඩියෝ එකකින් ඉතින් ඇත්තටම මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මගේ වීඩියෝ හැදෙන්නේ කියලා. අසෙප්පු ගහනද කුඩු ගහ. What? ගොඩක් කටේ සරලම කිව්වොත් මම කොහොමද මගේ වීඩියෝ එක රෙකෝඩ් කරලා සහ මම කොහොමද මගේ වීඩියෝ එක එඩිට් කරන්නේ ඒ වගේම ගොඩක් කටේ ආව ප්‍රශ්නයක් තමයි විශාල කරදරයක්. කොහොමද මම මේ වීඩියෝ වලට thumbnail දාන්නේ කියලා. ඇත්තටම මම මගේ ලස්සන දාගන්න ඕගොල්ලෝ කැමති කියලා මම දන්නවා. හරි ඉතින් මේ ඇත්තට මම මේ කියලා දෙන්න දේවල් ඕගොල්ලෝ තේරෙන සිංහලෙන් සහ මට තේරෙන විදිහට මම ඔයාලට තේරෙන සිංහලෙන් තමයි කියලා දෙන්නේ. Why? ඇත්තටම මම දන්නේ ඔයාලට තේරෙයිද කියලා. තේරෙන්නේ නැත්නම් මට මෙසේජ් එකක් දාන්න මම කෝල් එකක් ගන්නම් කියලා. එහෙම එකපාර කෝල් ගන්න එපා. මෙසේජ් එක දාලා දෙන්න අපි ඊට පස්සේ මොනවද කරලා අපත් අල්ල බලමු. ඉතින් අද වීඩියෝ මම මේ සරලව මගේ ස්ටෙප් ටික ඕගොල්ලෝනේ කියලා දෙන්න තමයි යන්නේ. මම වීඩියෝ කරන තැන ඉඳලා වීඩියෝ අප්ලෝඩ් කරන තැනට යනකම් මම මේ හැමදාම ඔයගොල්ලෝනේ ස්ටෙප් බයි ස්ටෙප් සහ බෝරින් නැති වෙන්න තමයි කියලා දෙන්නේ. ඇත්තටම මේ බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් වීඩියෝ එක ඉස්සරහ අනිවාර්යෙන් පොඩි ලක් කරන් channel subscribe කරන්න. ඇත්තටම subscribe කරන්න දෝ බාන්න එපා. ඒක ඇත්තට දුක හිතෙන වැඩක් මොකද මේ මෙච්චර මාසලා කරන වීඩියෝ subscribe කරන්න නැත්නම් ඇත්තටම දුක හිතෙන වැඩක් නෝන තේරෙනවා. ඉතින් ඇත්තටම අද වීඩියෝ බලමු කොහොමද මම ඔය ලස්සනට ඔයා කොහොමද වීඩියෝ හදන්නේ කියලා. ලස්සනයි කොහොමද දන්නවා. දැන් යන්න අද අපේ වීඩියෝ එකට. හරිතින් ෆස්ට් ස්ටෙප් එක විදිහට මම තෝරගෙන තියෙන්නේ වීඩියෝ ප්ලෑන් and ස්ක්‍රිප්ට් කියන්නේ. ඇත්තටම මේක තේරුණොත් ගොඩක් තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් එකට මම වීඩියෝ ID එකක් හොයාගෙන YouTube එකේ බලනවා මේ වගේ වීඩියෝවක් YouTube එකට කවුරු හරි රිලීස් කරලා තියෙනවද කියලා. ඇත්තටම මට රිලීස් කරලා තිබ්බොත් පොඩි ID එකක් ගන්න පුළුවන් නිසා තමයි සහ මම ඒක වගේම කන්ටෙන්ට් එකක් හැදුවොත් කවුරු හරි මට කියන්න පුළුවන්. ඇත්තට මේක ඔයා මේ විදිහට කොපි පේස්ට් කරා වගේ ඇත්තට සාමාන්‍යයෙන් YouTube කියන්නේ ඒ වගේ platform එකක් වුණා. ඇත්තටම ගොඩක් කට්ටිය එහෙම කියන්න පුළුවන් නිසා මම බලනවා මම දාන වීඩියෝ ID එකට කවුරු හරි වීඩියෝවක් තියෙනවද කියලා YouTube එකේ සර්ච් කරලා බලනවා. ඉතින් ඒක තමයි කරන් තියෙන හොඳම සොලියුෂන් එක. ඉතින් මම මේ විදිහට කරාට පස්සේ ඇත්තටම මේ වගේ වීඩියෝවක් සමහරක් ඒවා දාලා තියෙනවා. ඇත්තට මට මේ එක්ස්පීරියන්ස් එක කියන්නේ ඇත්තටම ඕගොල්ලෝ කොහොම කරනවද කියලා මම දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ තියෙන්නේ ස්ක්‍රිප්ට් එක. වීඩියෝ ප්ලෑන් එක ප්ලෑන් කරගත්තට පස්සේ මම කොහොමද මේක කරන්නේ කියලා ඊට පස්සේ තියෙන්නේ ස්ක්‍රිප්ට් එක ලියන එක. ඉතින් ඊට පස්සේ තියෙන්නේ වීඩියෝ ස්ක්‍රිප්ට් එක. ස්ක්‍රිප්ට් එක ලියද්දි සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය දැන් ඉන්නේ අකුරෙන් අකුර ලියන්න ඕනේ කියලා. ඇත්තට මම නම් එහෙම දකින්නේ නැහැ. මම සාමාන්‍යයෙන් දකින්නේ දැන් ඔයා උදාහරණයක් විදිහට හිතන්න. ඔයා iPhone එක ගැන රිවිව් එකක් දානවා. සාමාන්‍යයෙන් ඔයා ඒකේ තියෙන ඇන ගාන මේ ඇන හදලා තියෙන්නේ මෙන්න මේ රටේ. මේ ඇන තද කරන්නේ මේකෙන් කියලා සාමාන්‍යයෙන් කියන්නේ නැහැ නේ ෆෝන් එක රිවිව් කරද්දි. ඔයා කියන්නේ RAM එක මොකද්ද, ඩිස්ප්ලේ එක මොකක්ද ඕනේ වගේ දේවල්. හයිලයිට් කරන්න ඕන දේවල් ටික තමයි මම මෙතන ලියාගන්නේ. අකුරෙන් අකුර ලියාගන්නේ නැහැ. මොකද ඇත්තටම බලන් කියන්නලා සහ පාඩම් කරන්න කියම ගොඩක් එපා වෙනවා. මෙතනදී මම කරන්නේ මම මේන්ලි මම ඇත්තටම කියන්න ඕන දේවල් ටික මම මෙතනින් පොඩි ටික් එකක් දාගන්න. ෆස්ට් ස්ටෙප් එකේදී මම මොකද්ද කියන්න ඕනේ, සෙකන්ඩ් ස්ටෙප් එකේදී මම මොකද්ද කියන්න ඕනේ, වීඩියෝ ඉන්ට්‍රෝ එකේදී සහ වීඩියෝ එන්ඩ් එකේදී මම මොකද්ද කියන්න ඕනේ කියලා මම මෙතන ඩිසයිඩ් කරගන්නවා. ඉතින් ඒක තමයි මම ස්ක්‍රිප්ට් එකක් හදන විදිය ලේසිම විදිය. ඉතින් ඔයගොල්ලොත් මේ විදිහ try කරලා බලන්න. ඇත්තටම වෙන අය කොහොමද කියලා මම දන්නේ නැහැ. නමුත් මට සෙට් වෙන විදිය තමයි මෙන්න මේ ස්ක්‍රිප්ට් එක මෙන්න මෙහෙම හදන එක. සින්දුවක් කියමු. ඇත්තටම වීඩියෝ එක එඩිට් කරද්දී මම මේන්ලි ફોකස් කරන්නේ මේ වීඩියෝ එඩිටින් කියන එකට. ඇත්තටම වීඩියෝ එක එඩිට් කරලා නැත්තම් ඔයා හිතනවා හොඳට thumbnail එකක් දාලා title, description, hashtags මේ හැමදේම කරලත් ඔයාගේ වීඩියෝ එක ඇතුලේ මිනිස්සුන්ට බලන්න බෝරින් නම් වීඩියෝ එක ඇත්තටම මිනිස්සු කවුරුත් ඒ වීඩියෝ එක බලන්නේ නැහැ. උදාහරණයක් විදිහට ඔයා කාගේ වීඩියෝ එක බලද්දී ඔයාට ඒක ආසාවකට බලන්නේ නැත්තම් ඒ වීඩියෝ එක ඔයා බලන්නේ නැහැ කියලා ඔයාට තේරෙනවා ඇති. ඉතින් ඒක නිසා මම මේන්ලි ફોකස් කරන්නේ මගේ වීඩියෝ එඩිටින් වලට. වීඩියෝ එඩිටින් ගත්තොත් ඇත්තටම අපිට යූස් කරන්න පුළුවන් ඇප්ස් ගණනාවක් තියෙනවා. ඇත්තටම මම නම් මේක යූස් කරන්නේ Premiere Pro සහ CapCut මේ දෙක තමයි යූස් කරන්නේ. ඕක දැන් අහන්න බෑ අනිත් ඒවායින් කරන්න බෑද කියලා. අනිත් ඒවායින් කරන්න පුළුවන්. අනිත් ඒවායින් කියන්නේ ඕන එකකින් කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එඩිට් කරන්න ඕන එකකට සමහර දෙන ඇප් එකක්. ඉතින් වීඩියෝ එඩිටින් කියලා ඇප් එකක් දෙනවා නම් ඒකේ ෆොටෝ එඩිට් කරන්න එක නෙමෙයි කරන්න ඕනේ අපි කරන්න ඕනේ වීඩියෝ එඩිට් කරන එක. ඉතින් මම මේන්ලි ෆෝකස් කරන්නේ මේ වීඩියෝ එඩිට. ඇත්තටම වීඩියෝ එඩිට් කරද්දී මොකක්ද මේන්ලි ෆෝකස් කරන්න ඕනේද? කියන්නේ මොකද්ද මේන්ලි අපි බලන්න ඕන දේ කියලා තමයි මම දැන් ඔයාලට කියන්නේ මම කරන දේ ඇත්තටම. ඉතින් ඇත්තටම මම කරන්නේ කාටවත් බලද්දි වීඩියෝ එක බලද්දි කිසිම බෝරින් එකක් නැති වෙන වීඩියෝ එක හදන එක. ඒ කියන්නේ funny effects දාලා ඒ වගේම meme sound effect මේ හැම දෙයක්ම දාලා වීඩියෝ එක හදනවා නම් ඇත්තටම කාටවත් බෝරින් නැති වෙන විදිහට තමයි හදන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම මම දැන් ඒක ගොඩක් try කරනවා. මොකද ඒක ඇත්තටම ගොඩක් හොඳයි. මිනිස්සෙක්ට වීඩියෝ එක බලද්දී සාමාන්‍යයෙන් ටෙක් නෙමෙයි මොක කරත් ඔයාට කරන්න මිනිස්සෙක් ඔයාගේ වීඩියෝ එක බලන්න ආසාවෙන් නම් අන්න එතකොට ඔයාට මිනිස්සෙක් ගොඩක් කියලා ඔයාගේ වීඩියෝ රඳවන්න පුළුවන් වෙනවා නම් ඉතින් ඒක එඩිට් එකකින් තමයි මම හිතන්නේ. එහෙම වෙන්නේ. ඉතින් මම එකටම කරන්නේ මගේ වීඩියෝ එකට meme effect sound effect ඕක ගොඩක් meme effect නේ meme video sound effect ඒ වගේම වීඩියෝට අවශ්‍ය කරන අනිත් ෆොටෝ ඉමේජ් කොහෙන්ද හොයාගන්න කියලා දැන් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම්. එනකොට කොහොමද මම මගේ වීඩියෝස් වලට මීම් වීඩියෝස් වන්නේ?
මංගේ වීඩියෝ එඩිට් කරද්දී මේ වීඩියෝ සාමාන්‍යයෙන් හොයාගන්නේ YouTube එකෙන්. ඇත්තටම මේකට කොපිරයිට් දෙන්න නැද්ද කියලා ගොඩක් කට්ටිය අහන්න පුළුවන්. ඇත්තටම අපිට පුළුවන් මේකම දාන්න නැහැ සාමාන්‍ය අපි මීමක් යදී පොඩි කැලලක් තමයි දාන්න. ඇත්තටම මේක ඩවුන්ලෝඩ් කරන විදිහ මට ඇත්තටම පෙන්වන්න බෑ. දැන් ඔයා කිය YouTube වීඩියෝ කොහොමද අපි ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඒකට ඕන දාන්න YouTube එකේ වීඩියෝස් තියෙනවා බලන්න. මට ඒක දැන් මේ විදිහට පෙන්වන්න ලාවක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඒක ක්ලික් කරලා share කියන ගිහලා copy link කරගෙන ඒක ගිහලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ අදාළ වෙබ්සයිට් එකේ paste කරාම ඔයාලට වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මම වීඩියෝස් වලට අවශ්‍ය මේ වීඩියෝස් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ අපි වැදගත් මේ තමයි sound effect කියන එක. ඇත්තටම sound effect හොයාගන්න එක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ වෙබ්සයිට් එක. මොකද copyright බදින එක ප්‍රශ්නේ වෙන්න පුළුවන්. ඇත්තටම මම මේ වෙනකම් මගේ වීඩියෝස් වලට sound effect ගත්තේ මෙන්න මේ විදිහට. හරි ලේසි පහසුයි. ඉතින් මම කරේ YouTube එකේ ගිහලා මට ඕන කරන sound effect එක උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ sound effect තියෙනවා. ඉතින් මට ඕන sound effect එක මම උදාහරණයක් කියලා YouTube එකේ search කරලා ඒ sound effect එක download කරගන්න එක තමයි කරන්නේ. මම කිසිම වෙබ්සයිට් එකක් ඕන recommend කරන්නේ නැහැ. මොකද ඒකේ copyright බදින්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මම sound effect download කරගන්නේ. ඊළඟට ගොඩක් කට්ටිය අහපු ලෝකම ප්‍රශ්න තමයි මෙන්න මේක. මම මැසේජ් දාලා බව ගොඩක් කට්ටිය අහපු එකක් තමයි කොහොමද අපි copyright free music download කරගන්නේ කියන එක. එහෙම නැත්නම් copyright කොහොමද free music ගන්න කියන එක. කිසිම වෙබ්සයිට් එකක් මම ඔයාලට recommend කරන්නේ නැහැ. YouTube audio library එකෙම තියෙන මෙන්න මේ songs ටික ඔයාලට ගන්න පුළුවන්. නැත්නම් මෙතන songs ටිකක් හොයාගන්න අමාරු වුණත් ඔයාලට හොඳ සෙවිල්ලක් දැම්මොත් ඇත්තටම සුපිරි එකක් හොයාගන්න පුළුවන් මෙතනින්. මාත් ටිකක් හැම වෙලාවෙම වගේ songs හොයන්නේ ගොඩක් වෙලාවක් අරගෙන සහ ඒ විදිහට තමයි ඔයාලට පුළුවන් මෙතන කැටගරයිස් කරලා වෙනම songs download කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි සරලම කිව්වොත් මම මගේ වීඩියෝස් වලට songs download කරගන්න. මතක තියාගන්න මේක ඔයාලට යන්න පුළුවන් වෙන්නේ normal phone එකෙන් යන්න බැරි වෙයි. desktop site එක දාගන්න ඔයා phone එකෙන් යනවා නම් එන්නේ විදිහට තමයි මේක ලේසියෙන් යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊළඟට තමයි මෙන්න මේ වෙබ්සයිට් එක ඇත්තම කරන ගොඩක් වැදගත් මේ වෙබ්සයිට් එකක්. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එකෙන් තමයි මම මගේ voice වල ඇත්තටම මගේ audio එක ඇත්තටම ගොඩක් quality කරගන්න වටිපියා වෙන ශබ්ද මෙන්න මේ වෙබ්සයිට් එකෙන් අපිට පුළුවන් අයින් කරගන්න. ඇත්තටම මම මේ වීඩියෝ එකෙන් වැඩි edit එකක් දාන්නේ නැති නිසා මම මේකට කිසිම එකක් කරන්නේ නැහැ. මොකද මේ වීඩියෝ පොඩ්ඩක් දික් වෙන්න පුළුවන් වීඩියෝ එකක්. ඉතින් මෙන්න මේ විදිහට මම මගේ voice එක enhance කරගන්න මේ Adobe Podcast කියන වෙබ්සයිට් එක මම use කරනවා. ඉතින් ඒක තමයි ඊළඟ වෙබ්සයිට් එක. ඉතින් ඔය ඔක්කොම වගේ වුණාට පස්සේ මම කරන්නේ වීඩියෝ එක එඩිට් කරන්න පටන් ගන්න එක. ඇත්තටම වීඩියෝ එඩිට් කරද්දී පය වෙන්න දෙයක් නෑවට දිග වීඩියෝවක් තිබුණත් මම කරන්නේ මට ඕන දැන් වලින් කට්ස් ටික දාගන්න එක. මම උදාහරණයක් විදිහට ඕනොට පෙන්නන්නේ මම මේ කලින් එඩිට් කරපු වීඩියෝ එක. ඉතින් මේක කරේ මම Premiere Pro එකෙන්. මෙන්න මේ විදිහට මට ඕන දැන් වල මම කට්ස් ටික දාගන්නවා. ඉතින් ඊට පස්සේ ඇත්තටම කරන ස්ටෙප් ටික මම ඔයගොල්ලන්ට පැහැදිලි ඉස්සරහට පෙන්නන්නම්. මේ විදිහට කට්ස් ටික දාගන්න මට ඕන දැන්. ඉතින් මේකට ඇත්තටම ෂෝට් කට්ස් ටික ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන්. මම ඇත්තටම ෂෝට් කට් තමයි යූස් කරන්නේ. මම දාගෙන තියෙන්නේ control එකයි k එකයි තමයි මේ කට්ස් දාන්නේ. ඇත්තටම එතකොට audio එකට සහ මේකට පැටනවා. ඉතින් මේක දැන් link වෙලා තියෙන අපිට ඔයගොල්ලෝ මේ දෙක මේ විදිහට unlink කරගන්නවා. මෙතන full tutorial එකක් ගෙන මේ ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මට ඕන දැන් වලට මම කට්ස් ටික තමයි එකටම දාගෙන ගන්නෙ. ඉතින් ඊට පස්සේ තමයි මම විශේෂයෙන් පාර්ට් එක කරන්නේ. මට අවශ්‍ය කරන මේම් වීඩියෝස්, ඒ වගේම sound effect මම ඊළඟට ඇඩ් කරන්න පටන් ගන්න නිසා මට අවශ්‍ය කරන footage මේ හැම දෙයක්ම මම ඊළඟට අප්ලෝඩ් කරන්න පටන් ගන්නවා. ඉතින් ඔතනින් යන මට කියලා දෙන්න දෙයක් නැහැ. ඉතින් ඔතන වල සුපුරුදු පරිදි effect ටිකක් දාන්නේ කොහොමද කියලා ඇහුවොත් effect tab එකේ තියෙන transition ඉන්න වගේ පොඩි පොඩි දේවල් ටිකක් දානවා. zoom in zoom out ඒවා ටිකක් දානවා. ඉතින් මේ වගේ දේවල් ටිකක් තමයි දැන් නම් ගොඩක් ඒ වගේ දේවල් වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මම කරන්නේ ඔන්න ඔය දේවල් ටික තමයි. ඉතින් සරලම කිව්වොත් ඔය වගේ footage ඇඩ් කරන්න ඒ වගේ දේවල් තමයි මම මේ ඊට පස්සේ යූස් කරන්නේ වීඩියෝ කට් එකට පස්සේ මේ වීඩියෝ සවුන්ඩ් songs මේ හැම දෙයක්ම ඊට පස්සේ ඇඩ් කරගෙන වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්නවා. හරි thumbnail design මේක තමයි මගෙන් ගොඩක් කට්ටිය අහපු ලොගෝම ප්‍රශ්නේ. මම කොහොමද මගේ thumbnail design කරන්නේ කියලා ඇත්තටම මම වැඩක් නෙමෙයි නෝන්ටත් දන්නවා. ඒකට මම කොහොමද මගේ thumbnail වලට එකටම ෆොටෝ හොයාගන්න ඉතින් මම ඕගොල්ලන්ට මේ විදිහට පෙන්නනවා. ඉතින් මම ඕගොල්ලන්ට කලින් ටෙක්ස්ට් එකක් හදාගෙන ඉතින් පෙන්නවා. දැන් මට උදාහරණයක් විදිහට දාන්න පුදුම වෙලා වෙන්න ඕන මිනිස්සෙක් කියලා. ඉතින් මම මේ විදිහට Socket Man PNG කියලා මේ විදිහට සර්ච් කරගත්තා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඕන තරම් ෆොටෝස් ඩවුන්ලෝඩ් කරගන්න. මෙන්න මේ විදිහේ ෆොටෝස් මෙන්න මේ විදිහට දැන් උදාහරණයක් විදිහට මම මේක රයිට් ක්ලික් කරලා මේ copy image කියලා එක දීලා නැවත Photoshop එකට යනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට කියනවා Photoshop එකේ control එකයි V එකයි ගහලා මෙතන ෆොටෝ එක paste කරගන්නවා. ඊට පස්සේ මම මෙතන ඉලා subject එක select කරගන්නවා. දැන් ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් background එක කොහොමද remove කරගන්නේ. දැන් මේකට ගොඩක් website උත් ඇවිල්ලා තියෙනවා Adobe background remove එක ඊට පස්සේ තව RMBG කියලා එකක් තියෙනවා photo room එක PixArt එක ඔන්න ඔය ගොඩක් දේවල් තියෙනවා.
අපිට බෑග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්නවා නම් අපේ ඉමේජස් වල. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් වුණා Photoshop එකෙන් මේක වගේ සබ්ජෙක්ට් එක සිලෙක්ට් කරගන්න. ඇත්තටම සබ්ජෙක්ට් එක Photoshop එකෙන් සිලෙක්ට් වෙන අමාරු එකක් නම් අපිට පුළුවන් වෙබ්සයිට් එකක් යූස් කරලා මේ විදිහට සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මම මෙතන මාක්ස් එකක් දීලා අපේ බෑග්‍රවුන්ඩ් එක මෙන්න මේ විදිහට අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් control T එක ඔබලා අපිට පුළුවන් මෙන්න මේ විදිහට අපේ ඉමේජ් එක රීසයිස් කරගන්න. ඉතින් මම මේ ටියුටෝරියල් එක නෙමෙයිද මෙතනින් එහාට කියලා දෙන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ අද වීඩියෝ එකේ thumbnail එක මම මේකත් ඇද්දේ Photoshop එකෙන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි thumbnail එක දෙමන් දැන් උදාහරණයක් විදිහට ඕගොල්ලෝ ගොඩක් දැන් ප්‍රශ්න text event කියන එක. දැන් text event එකක් මම සරලව හදාගෙන ඉතින් ඕගොල්ලන්ට පෙන්නන්න. ඕන new project එකක් create කරලා project එකක් මේ විදිහට හදාගන්න. text එක type කරගන්න සාමාන්‍ය මෙන්න මේ විදිහට. මම මේ විදිහට type කරලා මේක මෙන්න මේ විදිහට තියලා හරිය දෙනවා. ඊට පස්සේ අපි open කරගමු layers එක. ඇත්තටම මේ layers එක මම මෙතන අයින් කළා මෙතනින්. මම Windows වල ගිහින් මෙතන layer එක open කරගන්නවා. ඊට පස්සේ ඉතින් මෙන්න double click කරලා blending option වලට යනවා. ඊට පස්සේ මෙතනට ගිහිල්ලා මෙන්න මේ විදිහට setting එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ gradient එකට ගිහිල්ලා gradient එකේ basic එකේ දෙවෙනියට තියෙන මෙන්න මේක select කරගන්න. ඊට පස්සේ එතනින් වත් තැඹිලි පාට හුළු කරාර එකක් දෙන්න. සාමාන්‍ය තද තැඹිලි සාමාන්‍ය මේ වගේ තැඹිලි පාටක් දෙන්නකො. බලන්න. ඊට පස්සේ මේ select කරලා තැඹිලි පාට පොඩ්ඩක් මේ ඉස්සරහට අදින්න. ඊට පස්සේ එහා පැත්තේ තියෙන කළු පාටක ඔයා ඒක සුදු පාටට දාගන්න. ඊට පස්සේ ඕකේ කරලා මේකත් ඕකේ දාලා එතනින් පොඩ්ඩක් ඕකේ කරලා පැක් වෙන්න. ඊට පස්සේ මෙතන ගිහලා ටෙක්ස්ට් එකේ මේන් කලර් එක සාමාන්‍ය ලාකා පාටකට select කරගෙන මෙන්න මේ විදිහට මෙතනින් ඒකත් ඕකේ දාලා නැවතත් යනවා blending option එකට. blending option එකට ගිහලා පොඩි වැඩේ කරන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයා ගන්න ඕනේ blur and emboss කියන එකට. ඊට පස්සේ මෙන්න මේ setting ටික ඔයා copy කරලා ඔයාගේ මේකට දාගන්න. සරලව ඉතින් මෙන්න මේ විදිහට අපිට text event එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේක ලස්සනයි නම් ඔයත් අදට thumbnail වලට use කරන්න. හරි ඉතින් මේන් පාර්ට් එක තමයි ඊට පස්සේ මම වීඩියෝ අප්ලෝඩ් කියන එක. ඇත්තට වීඩියෝ අප්ලෝඩ් කරත් මම හිතන්නේ ඔයගොල්ලන්ට ගොඩක් දේවල් කියලා දෙන්න ඕනි කියලා. සරලව මම වීඩියෝ මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගෙන මේකට අප්ලෝඩ් කරගන්න එක තමයි කරන්නේ. ඉතින් එච්චර දෙයක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද මගේ වීඩියෝ එකක් හැදෙන්නේ. ඉතින් මම මෙතනින් වීඩියෝ එක මෙහෙම එන් කරලා දාන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි වීඩියෝ එකක් හැදෙන්නේ. ඉතින් සරලවම කිව්වොත් ස්ටෙප් ටිකෙන් අන්තිම මොහොතේ වීඩියෝ එක අප්ලෝඩ් කරන දැන් තමයි එල්ල තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා සරල විදිහට ඔයාගේ වීඩියෝ එකත් අප්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා. එන හැමෝම පරිස්සමෙන් ඉන්න. ගෙන් එන්න.